සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ පොඩි පපාලගේ kids items ටිකක්. ඒකම ගෙදරට ඕන කරන bed sheet, kitchen items චුට්ටකුත් එක්ක. මොකද මට ගිය ඉරිදා ආයෙම ලේඩි ජේ එකට යන්න ඕන වුණා පොඩි බඩු වගේක් ගන්න. එතකොට මගේ කලින් වීඩියෝ එක බලපු අය යන්න ඉන්නවා නම් කොහොම හරි කවුරු හරි යන්න ඉන්නවා නම් ලේඩි ජේ එකේ ඊට වඩා මේ ඉරිදා යනකොට ස්ටොක් වැඩි කරලා තිබ්බ items ගොඩාක් දාලා තිබ්බ kitchen items. එතකොට අනිත් items උත් මම ඒව වීඩියෝ කළේ නැහැ. කැමති කෙනෙක්ට යන්න පුළුවන්. එදා නම් හරිම මේ රැක්ස් ඔක්කොම ෆිල් වෙලා තිබ්බ බඩු ගොඩකින් අලුත් items තිබ්බා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ kids items ටිකක්. මේක ඉතින් අනිත් shops වල වගේම බබාලගේ toys පහල තියෙනවා. මේකේ තියෙන්නේ ඇඳුම් toys ටිකක් තමයි. ගොඩක්ම තියෙන්නේ ඇඳුම්. සැත්තටම ඇඳුම් වලත් මේකයි තව එහා පැත්තෙත් තියෙනවා. ඉතින් බබාලගේ ඇඳුම් බබාලගේ බඩු කියන්නේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිත හරිම උණු වෙන තැනක් නේද? බබාලට තමයි අපි හැමදේම දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් බබාලගේ ඇඳුම් ගැන කියනකොට බබාලගේ ඇඳුම් වල සුව පහසුව තමයිනේ අපි බලන්න ඕනේ නේද? චුටි බබෙකුට වගේම හැම බබෙකුටම මේ ඇඳුම ඇඳලා ඉන්නකොට අපහසුයක් නැතුව පහසුවෙන් ඉන්න තියනා නම් තමයි ගොඩාක් වටින්නේ. ඒකෙන් ඉතින් එයා ලස්සන වෙනවා වගේම එයාගේ හිනාවත් ලස්සන වෙලා සැප පහසුවට ඉන්නවනේ. ඉතින් ගොඩක් අය හිතනවා ගණන් වැඩි ඇඳුම් තමයි හොඳ කියලා. නෑ. එහෙම නෑ. ගණන් වැඩි ඇඳුම් නෙමේ මේ වෙළඳපොලේ අපිට හොඳ ඇඳුම් ක්වොලිටි ඇඳුම් ගන්න පුළුවන්. ගොඩාක්ම වැදගත්ම දේ වෙන්නේ ඇඳුමේ මැටීරියල් එක තමයි. අපි වගේ දාඩිය දාන රටකට ඉතින් ගොඩාක් හරියන්නේ කොටන් වලින් කරපු ඇඳුම් තමයි. එක අවස්ථාවලට ඉතින් එක ඇඳුම්නේ ගැලපෙන්නේ. වහින දවස්වලට, සීත දවස්වලට, රස්නේ දවස්වලට දාඩිය දානකොට එක වෙලාවට ඉතින් බබාලට අපි ඒ පහසු විදිහට ඇඳුම් අඳවන්න උත්සාහ කරන්නේ. ඉතින් මම මේ පෙන්නන ඇඳුම් වලින් ඔයාලට හිතෙනවා නම් මේ ලේඩි ජේ එකේ තියෙන ඇඳුම් තමයි මම පෙන්නන්නේ. ඒකෙත් ගොඩාක් ලස්සන ඇඳුම් තිබ්බා එක මිල ගණන් යටතේ. ඉතින් බලන්නකෝ ඔයාලත් හොයන ඇඳුම් මෙතන තියනවද කියලා. ඒ වගේම කියන්න ඕනේ ඉතින් පොඩි බබාලගේ ඇඳුම්, චූටිම බබාලගේ ඇඳුම් ගන්නකොට ඉතින් පොඩ්ඩක් වයස ගැන හිතලා ගන්නකොට තව අවුරුද්දක මාස 2-3ක් වැඩිපුර අඳින්න පුළුවන් විදිහට ගන්න නම් හොඳයි නේද? මොකද බබාලා ඉක්මනින් ලොකු වෙන නිසා අවුරුදු ගණන් අඳින්නත් බැහැනේ ඇඳුමක්. ඉතින් ඒත් සමහර මැටීරියල් තියෙනවා හේදුවාම කුඩා වෙනවා සයිස් එක. ඒ නිසා ඇඟට හිර නැති ලිහිල් විදියට තියෙන විදියට සයිස් එක බලලා ගන්නවා නැතේ. මෙතන ඉතින් ලස්සන කලර්ස් වලින් එක සයිස් වලට මිල ගණන් වලට තියෙනවානේ. ඉතින් මම මෙතන පුළුවන් තරම් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වගේම පුළුවන් ඒ වගේ මිල ගණන් දානවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේක දැනට ගන්න තියෙන ඇඳුමක් නම් මිල කොහොමද කියලා. ඒ වගේම ඔයාලට අවශ්‍ය දේවල් මෙතන තියෙනවද කියලා බලන්න. මම හැම එකේම මිල මෙතන මේ පුළුවන් තරම මිල සඳහන් කරනවා. දැක්කද මේක අලුත් ස්ටයිල් එකක්, ඩිසයින් එකක් වගේ එකක්. මම මෙතන බලනකොට මට ඉන්න දුවෙක් ඉන්න හින්දාද මම ගොඩක්ම බලලා තියෙන්නේ ගර්ල්ස් items තමයි. එතන ඒ වගේම මේ බොයිස් ලගේ ඒවත් ගොඩාක් තිබුණා. ඇත්තටම මම මේ පොඩ්ඩයි වීඩියෝ කරගත්තේ. අනිත් තව පැත්තකම තියෙනවා ගොඩාක් ඇඳුම් තියෙනවා. ඉතින් ඇත්තටම ආවොත් මේ නිකන් යන්නේ නැහැ. ඔයාලා අරගෙනම තමයි යන්නේ. මොකද ඒ වගේම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම අවුරුදු කාලෙනකොට මීට වඩා ප්‍රයිස් එක අඩු වෙට දායි. මොකද මට මතකයි මං ගිය අවුරුද්දෙත් ඇඳුම් ගත්තා. අඩුවට තිබ්බ ප්‍රයිසස් ඇඳුම්.
ඉතින් මේ තියෙන පිරිමි බෝයිස්ලාගේ ඇඳුනුත් තියෙනවා.
ඇත්තටම ඉතින් ලේඩි ජේ එකේ තියෙන අයිටම්ස් නම් එකපාරේ එක වීඩියෝ එකකින් පෙන්වන්න නම් බෑ. හැබැයි කවුරු හරි මේ ලේඩි ජේ එකට එනවා නම් එකම තැනින් හැමදේම ඉතින් ගන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක් නේද? ගන්න කෙනෙකුට. ඉතින් මම ආවා මේ ආයෙම කිචන් අයිටම්ස් බලන්න. කිචන් අයිටම්ස් නෙමෙයි ඇත්තටම මේවා ගෙදරට හෝම් ඩෙකෝස් තියෙන පැත්තට. ඉතින් මෙතනත් අර රෙදි බාස්කට් රෙදි දාලා තියන්න පුළුවන් බාස්කට් වර්ග කීපයක්ම එක එක ප්‍රයිස් වලට තියෙනවා. ඒ වගේම මෙතන ඉඳලා දිගටම තියෙන කුෂන් කවර්ස්, කුෂන්ස්, එතකොට පුටුවට දාන මෙට්‍රස් වගේ. ඉතින් මෙතන එක එක කලර්ස් වලින් එක එක සයිසස් වලින් තියෙනවා. ඩැනි හෝම් මේවත් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය දේවල් බලලා මිලදී ගන්න පුළුවන්.